කොහොමද ඔයාලට අද මම ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ වාම දළදා වහන්සේ ඇයි අපට මේ තරම් වැදගත් කියලා. මොකද ඔයාලා දන්නවනේ මේ දිනවල දළදා වහන්සේ සියසින්ම දැක බලා ගැනීමට අපට හැකියාව තියෙනවා කියලා. ඉතින් දළදා වහන්සේ වැඳ පුදා ගන්න යන්න කලින් මේ දේවල් දැනගෙන යනවා නම් ඔයාලට තවත් හොඳයි. බෞද්ධයන් වන අපට දළදා වහන්සේ මේ තරම්ම වැදගත් වෙන්නේ ඇයි කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊ타මත් ගැඹුරු දර්ශනයෙන් යුතු 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ නිසාම දළදා වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෙසම සලකනු ලබනවා. ඒ වගේම අනෙක් ධාතුන් වහන්සේලාට වඩා වාම දළදා වහන්සේ වැඩි 이르දි ප්‍රාතිහාර ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඉතින් ඒ එක් ප්‍රාතිහාරයක් මම සඳහන් කරන්නම්. ශ්‍රී ලංකාව යටත් විජිත යුගයක් බවට පත් වෙලා තිබුණ කාලයේ ඉංග්‍රීසීන් විසින් ක්‍රිස්තු වර්ෂ 1918 දී පෙරහැර පැවැත්වීමේ කටයුතු තහනම් කරන්න පටන් ගත්තා. ඒ නිසා එම කාලයේදී මේ රට තුල මහා දුර්භික්ෂයක් හටගෙන මිනිස්සු පීඩාවට පත් වුණා. ඊට පස්සේ සිංහල ජනතාව විසින් මීට විරුද්ධව උද්ඝෝෂණ පවත්වලා තියෙනවා. ඉන් අනතුරුව ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ හට පුද සත්කාර කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඊට පස්සේ දළදා වහන්සේ දළදා මාලිගාවෙන් පිටතට වඩම්මවා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් පෙරහැරක් සිදු කිරීමට පස්සේ මහා වර්ෂාවක් ඇදහැලී තිබෙනවා. එම වර්ෂාව දළදා වතුර නමින් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඉංග්‍රීසි හමුදාව පවා දළදා වහන්සේ ගැන පැහැදිලා තියෙනවා. මේ හේතු නිසාවෙන් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ බෞද්ධයන් වන අපට ඊටමත් සුවිශේෂී. ඒ වගේම දළදා ස්වාමින් වහන්සේ මෙරටට වැඩමවීම පිළිබඳ ඉතිහාසය ගැන කතා කළොත් අනුරාධපුරයේ රජ කළ කිත්සිරි මෙවන් රජ දවස දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් දළදා ස්වාමින් වහන්සේ මෙරටට වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මහා පෙරහැරින් දළදා වහන්සේ අනුරාධපුරයට වැඩම කරවා විවිධ පුද සත්කාර කළා. එතැන් පටන් රාජ්‍යත්වයට පත් වූ සෑම රජ කෙනෙක්ම දළදා වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරා. එතැන් පටන් රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා ස්වාමින් වහන්සේ රාජමාලිගාවකට සමාන මාලිගාවක තබා පුද සත්කාර කිරීමට රජවරු කටයුතු කළා. අනුරාධපුර යුගයෙන් පසු නිරිත දිගට සංක්‍රමණය වීමත් සමග සෑම රාජධානියකටම දළදා ස්වාමින් වහන්සේ වැඩම කරවීමට කටයුතු සිදු කෙරුණා. මෙරට අවසන් රාජධානිය වන මහනුවර රාජධානියට දළදා ස්වාමින් වහන්සේ වැඩම කිරීමෙන් පසු අද දක්වාම දළදා මාලිගාවේ තැන්පත් කර තිබෙනවා. ඉංග්‍රීසි පාලන සමයේද දළදා වහන්සේ වෙනුවෙන් මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පුද සත්කාර සිදු කර තිබෙනවා. එකලද දළදා ප්‍රදර්ශන පැවැත් වූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. එහෙත් ආරක්ෂක හේතූන් මත වසර ගණනාවක් දළදා ප්‍රදර්ශන පැවැත්වීමට හැකි වුණේ නැහැ. 2004 දී නේරංජන් විජේරත්න දියවඩන නිලමේවරයා යටතේ
දළදා ප්‍රදර්ශනයක් සංවිධානය වූ අතර අවසන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූයේ ප්‍රදීප් නිලංග දෑලේ මහතා එම තනතුරට පත්වීමෙන් පසුවයි. ඒ 2009 වසරේ මාර්තු 6 වැනිදා සිට මාර්තු 16 දක්වා කාල සීමාවේ. ඉතින් ඔයාලට මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.